මම මේ පාසලට එනකොටම මට දැනුණා ලොකු වෙනසක් කරන්න පුළුවන් හොඳ තැනක් කියලා. ඒකට තවත් ආධාර උපකාරයක් වුණා මගෙත් එක්ක ඉන්න කළමනාකරන මණ්ඩලය. වැඩ බලපු විදුහල්පතිනිය විශිෂ්ට මඟ පෙන්වීමක් යටතේ පාසල පාලනය කරනවා. මට දුන්නේ හොඳ තැනක්. එතුමියගේ දර්ශනය හොඳින් ක්‍රියාත්මක වෙච්ච තැනක්. ඒ හින්දා එතන ඉඳලා පාසල ගෙන යාම තමයි මගේ වගකීම. ඒ සඳහා තමයි මට අවශ්‍ය වුණේ මේ වටපිටාව සකස් කරගෙන එතෙන්ට පාසල යන්න. මට ඉතාම ශීඝ්‍රවත් ගමනක් යන්න වෙලා තියෙනවා. අවුරුදු 2යි මාස ගානකදී මම විශ්‍රාමයේ ආයුතු නිසා. ඒ නිසාම හැමදාම අපි අන්තිම ඉගෙනගන්නවා අපි කොට්ටාසේ මහරගම කොට්ටාසේ වාරස බොහොම සන්තෝෂයෙන් පිළිගන්නවා. අපේ දිනේශිකා මැඩම් මහරගම කොට්ටාසේ ධර්මපාල විද්‍යාලයේ වැඩ කරනකොට මගේ දෙක ඉතාම සුළු කටයුතු කරපු මට මඟ පෙන්වීම කරපු අධ්‍යක්ෂතුමියක්. එතන ඉතාම සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. අනිත් අධ්‍යක්ෂතුන් ඇතුළුව එතකොට මට හිතුණා මෙතන මේ දීර්ඝ වෙනස් වීම රසක් යටතේ කරන්නේ. ඒ නිසා හැමදාම අපි අලුත් වැඩක් කරන්න උත්සාහ කරනවා. සාම්ප්‍රදායික පාසල ප්‍රතික්ෂේප වීමයි. එඩ්ගාර් ෆීල්ඩ්බර්ග් කියලා දාර්ශනිකයා කියනවා පාසල බැංකු සංකල්පය අත්වත් කරන අතර නිර්මාපීභාවය නිර්වින්දනය කරයි කියලා. අපි හාමුදුරනේ පාසල ඒ තරමටම එළියට වැටිලා. අපි ගනුදෙනුවක් විතරයි පාසලෙන් කරන්නේ. අර නිර්මාපී දරුවා පිටිපස්සේ බේරියේ වාඩි වෙලා ඉන්න අතුරු කරන නිර්මාපී දරුවට අවස්ථාවක් තියෙනවද? අන්නේ අවස්ථාව හැදුවොත් කොටිකාවත් රාජසීමේ හදන්න පුළුවන් අපි හාමුදුරුවෝ. ඒ හින්දා තමයි පිටිපස්සේ බේරිය නැත්නම් අර රටට ඩොලර් කියලා දරුවෝ ඉන්න බේරිය ඉලක්ක කරගෙන වැඩ කරන්න ඕනේ කියලා මම හිතන්නේ. මොකද බෝඩ් අඳුරු ලියන හැමදාමත් ලොකු හරියක් ගන්න ඒ ආදරණීය දරුවට ඕන තරම් පාසලේ ඉඩහසල තියෙනවා. නැත්නම් සමහරවල් අම්මා නැති, තාත්තා නැති, දෙන්නම නැති, උදේට කාලාපු නැති, ඒ අහිංසකයන්ට තමයි ඉස්කෝලේ තනක් නැත්තේ. අන්න ඒක අපි අවබෝධ කරගත්තොත් මම හිතනවා අපිට අර්බුදකාරී පාසල ගොඩ ගන්න තියෙන එකම යාන්ත්‍රණය උක කියලා. ආදරේ ඉන්නන්නේ. ආදරේ ඉන්නන්නේ. මෑතකදී සිද්ධියක් වුණා. මගෙත් එක්ක ඇවිල්ලා මම මාසයකම මගෙත් එක්ක යම් කිසි දෙයක් සම්බන්ධව දරුවෙක් අභියෝගකාරීව කතා කරා. මට ඒ වෙලාවේ හිතුණා නිකන් අභියෝගකාරීව කතා කරන්නේ ඒක එහෙම කතා කරගෙන යන අතරේ මට හිතුණා මම මේ පාර වරද්දගෙන යන්නේ. මේ දරුවට ඕනේ ආදරේ. අර අභියෝගකාරී ලෙස කතා කරපු දරුවා විනාඩි ගානකදී මගේ පපුර තුරුල් වෙලා ඉකිබිද හැඬුවා. තාමත් මගේ ඔෆිස් එකේ කඳුළු සලකුණු නේ. ඒ නිසා මා හිතන්නේ අපේ දරුවන්ට ඕන දෙන ආදරේ. ඒ ආදරේ දෙන්න පුළුවන් තාත්තෙක් වෙන්න පුළුවන් නම් විදුහල්පති කෙනෙකුට මම ඒක හරි ආසයි. අවුරුදු 35ක මගේ ගුරු ජීවිතයේ විදුහල්පති ජීවිතයේ එක්තරා සිද්ධියක් මට මතක් වෙනවා මේ මාසය තුල. අවුරුදු 35ක මම වේදිකාවේ උඩ කඳුලක් කියලා නැහැ. නමුත් රාජසීමේ දරුවෝ අවුරුදු 35ක මගේ ගුරු ජීවිතයේ මට නොදුන්න අත්දැකීමක් දීලා ළමා දිනේ ගුරු දිනේ දවසේ උන් වේදිකාව මතදී මට කඳුළු හෙලන්න පුදුමයටපත් කරන වැඩසටහන රංගනයක් කරලා තිබුණා. ඒක සමහරවිට මම මේ කතාවත් අතුරු දාන වීඩියෝකදී එතකොට අලුත් පාසලක් හදන්නේ අලුත් කතන්දරයක් කියන්නයි ඕනේ, අලුත් විදිහට හිතන්නයි ඕනේ, අලුත් දරුවන් ටිකක් පිළි කරන්නයි ඕනේ. ඒ සඳහා අපේ පත්තිම විදියම මම හිතන් කියනවා අපි පැය 20 දොලාර විතරයි කියලා. ඒ නිසා අපිට බෑ කොන්දේසි. අපිට බෑ අපේ පුද්ගලිකත්වයේ ඕනවට නවලුප්පගෙන වැඩ කරන්න.
සමාජාට හිතයි අපි රස්සාවට මේ වැඩේ කරුවොත් කවදා හරි ජීවිතේක අපි පරදිනවා අපේ දරුවෝ ඉස්සරහට කියලා. මොකද විතර යහපත සඳහා කටයුතු කරලා නෑ එහෙම වෙන්නේ. ගෙදර පරිසරය තුල හොඳ දේවල් අපි කතා කරනකොට දරුවෝ ගැන කතා කරනකොට දරුවෝ ගැන සිහින දකිනකොට ගෙදර ඉන්න දරුවන්ට හරියනවා. ඒක අත්දැකීම මම දන්නවා. ඒ නිසා මගේ සිහිනේ මේ දරුවෝ අවුරුදු 35ක් මම ජීවිතේ වැඩ කරේ මේ දරුවෝ වෙනුවෙන්. ඉදිරියට වැඩ කරන්නේ ඒ දරුවෝ ටික වෙනුවෙන්මයි. මට හරුලකුණු පටි සලකුණු තියාගෙන තව ඉස්සරහට ගමනක් නැහැ. අවුරුදු දෙකකින් මෙතනින්ම විශ්‍රාමයේ ආයතනයේ රාජ්‍ය සේවා කමිෂන් එකේ පත් වීමේ තියෙන්නේ අවුරුදු 3ක් බාරගත් ඉස්කෝලේ වැඩ කරන්න ඕන. ඒ නිසා හම්බුනේ මට මෙතනින්ම තමයි පෙන්ෂන් එක ගන්න වෙන්නේ. ඒ නිසා මේ හැම එකක්ම වැඩ මෙහෙම කරන්නේ මේ ආදරණීය දරුවන්ගේ අනාගතේ අපත් කරා. මම හිතනවා මට හැකි වෙයි කියලා මේ දක්ෂ ආචාර්ය මණ්ඩලය, මේ ලෙන්ගතු ආචාර්ය මණ්ඩලය, මේ ලෙන්ගතු සහෝදරත්වයත් එක්ක ලොකු ගමනක් යනවා. මම මාසයක් තුල ලබාගත් ලොකුම ජයග්‍රහණය මොකක්ද කියන්නේ? ඒ තමයි අපි එකම ඉඩට ඉන්නේ. අපේ ගුරු මණ්ඩලෙ මම එකම ඉඩට ඉන්නේ. අපි සහෝදරයෝ. අපිට තියෙන්නේ එකම ගමන. එකම රැඳ කුරුල්ලෝ කියලා තමයි අපි ගුරු ගිරිය දවසෙත් කිව්වේ. අපිට පුළුවන්. කල නොහැකි කන්නේ. කලාපද්‍යපන අධ්‍යක්ෂතුමිය අපේ දැක්ම කොළොන්නාවට විශිෂ්ට පාසල. ඔබතුමිය ඊටාම කාරුණික වදනින් මට කතා කරපුවේ දුරකථන ඇමතුම ඇහෙනවා වගේ. ඔබතුමියට පොරොන්දු වෙනවා. කොළොන්නාව හොඳ පාසලක්. කෙසේ වුණත් හදනවා කියලා. පුංචි කවියක් මගේ අතින් නිර්මාණය වුණා. මම ඒක අවසානට කියන්න කැමතියි. කොළොන්නාවට තක්ෂලාවක් රාජසිංහය සොදුරු දසුණා. පින් කරන්නට ලැබුණු වරමක් දරුවෝ දෙවියන් දුන්න පඳුරක්. වසන්තය මල් නොදුන් පඳුරක්. සදේ සිසිලස නොවේවි පොළවක්. හීන කිසිදා නොදුටු පැදුරක්. කඳුළු වේල්ලු දැහැස් දහසක්. ලිවි යුතුයමයි අලුත් අතුරක්. විඳිය යුතුයමයි රහට කවියක්. දැකිය යුතු නෑ, දැනිය යුතු නෑ නුඹට තනියක්. දැනිය යුතු නෑ නුඹට තනියක්. නිසකමයි හෙට අලුත් දවසක්. බොහොම ස්තුතියි. මින් අනතුරුව ඔබට බලන්න පුළුවන් අපේ වීඩියෝවක් අපි ප්‍රදර්ශනය කරනවා. ඒක මාධ්‍යයකදී විසින් අදපු වීඩියෝවක්. ආදරයෙන් සාදරයෙන් ගෞරවයෙන් ආරාධනා කරනවා. ඉන්න බොහොම ස්තුතියි සුවපත්.